දැන් නැවත වතාවක් සමාජ මාධ්‍යයේ කතා බහට ලක් වෙලා තියෙනවා මේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත කොළඹ පදිංචියට ඇවිල්ලාද කියලා. ඒකේ සත්‍යතාවයක් තියෙනවද? ඔව් එතුමා කොළඹ පදිංචියට ඇවිල්ලා. හැබැයි ඒ වගේම තංගල්ලේ කාල්ටන් නිවසෙත් කොළඹ නුගේගොඩ නිවසෙත් දෙපැත්තෙම ඉන්නවා. ඉතින් මේ වෙනකොට දැනටත් අපේ පක්ෂයේ බොහෝ රැස්වීම් වලට එතුමා ආවාද අනුශාසනා දෙනවා වගේම උපදෙස් දෙනවා ඉදිරි කටයුතු කොහොමද අපි කරන්න කියලා. ඒ කියන්නේ තාත්තා ඔබතුමාත් එක්කද ඉන්නේ නැත්නම් වෙනම ගෙදරකද ඉන්නේ? නෑ තාත්තා වෙනම ඉන්නේ. තාත්තා වෙනම ඉන්නේ. මොකද එතුමා කැමති එතුමාගේ නිදහසේ එතුමාගේ පාඩුවේ ජීවත් වෙන්න. ඉතින් මම හිතන්නේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම සතුටෙන් මේ ආණ්ඩුව යන විදිය දිහා බලාගෙන ඉන්නවා. වර්ගණි කීයක ඔය කියන්නේ? ෆුට්බෝල් පිට්ටනිය 6ක විතර එහෙමනේ ගණන් හදන්නේ. ෆුට්බෝල් පිට්ටනිය වල ඉන්නේ. වැඩ වෙන්නේ ඉතින් බෝල් එකටවත් පයින් ගහපු නැති අය තමයි ෆුට්බෝල් පිට්ටනිය වල වර්ගඩි ගාන ගණන් කරන්නේ. දැන් කලින් කිව්වා විවිධ නිවෙස් ලැබෙනවා කියලා. එහෙම නිවසක් ලැබුණාද නැත්නම් ඔබතුමාලට අයිති කොහේ හරි නිවසක්ද මොකක් හරි නැත්නම් කාගේ හරි වෙන කෙනෙක්ගේ නිවසක් ලැබුණාද මොකද? නෑ අපේ මිත්‍රයෙක්ගේ නිවසක්. ඉතින් ඔහු සතුටෙන් ඒ නිවස ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ එකම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුව කරා කොළඹ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන ඕන නිසා මේ දෙපැත්තෙම ඉන්න. චෝදනා තියකින් දාන්න ඔය ගෙදරත් අන්තිමේදී යනකොට මේ මිනිස්සුන්ට දීලා යනවද යනකොට? ඒ කාලෙත් දෙක බලමු. මේ කුලී නිවසක්ද? ඔය යාළුවෙකුගේ නිවසක්. ඉතින් මේ මිත්‍රයා ලබා දීපු නිවසක්. ඉතින් මම දන්නේ අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා. ඉතින් ඒ හින්දා අය ඒකට බය නැහැ. ඉතින් විපක්ෂයේ දේශපාලන විපක්ෂ ආණ්ඩුවටත් ඒ අය බය නැහැ. ඒ හින්දානේ බය නැතුළු ගෙවල් දෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ආණ්ඩුවට බය නොදී ඉන්න බෑ සමහරු වගේ.